පවත්වා සභාපති උපසභාපති තීරීම් සිදු කරනු ලැබේ. එවන් තත්ත්වයක් මෙහිදී ඇති වුවහොත් එම කරුණ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් ඔබ වෙත ලබා දීමට අදාළ ක්‍රියාමාර්ග ගනු ලබන බව වැඩිදුර உறுப்பினரும் அதுபோலவே செயல்பட வேண்டும் என்று கோரிக்கை வைக்கின்றேன். முழு வாக்களிப்பு ஒருமனதாக தனிச்சாளராக தேர்ந்தெடுக்கப்பட்டதாக அறிவிக்கப்படும். இருவரின் பேரில் முன்வைக்கும் அறிவிப்பு இலக்கம் 2439 மத்திய தினசரி செய்தித்தாள்களிலும் வெளியிடப்பட்டுள்ளதாக மேலும் தெரிவித்துக் கொள்கிறேன். සොරණාගල ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ඊවි අශෝක කීර්ති ජයරත් මහතා සභාවට සම්පත් විශාන්ත මහත්මිය යෝජනා विद्यमान देवेलाගේ अशोक कीर्ति जयराम मंत्रीवर्या सभापतिवर सूचयයි संपन्नसान प्रमाता योजनाව මනිස්කේ මෙයාට යෝජනා සමගි ජන බලවේගය වෙනුවෙන් සභාපති අපේක්ෂ දුරය සඳහා මෙතුමා ඉදිරිපත් කරපු නීල් ප්‍රේමතිලක මහතා යෝජනා කරපු හර්ෂ මිලින්ද මහත්මයාගේ නම මේ අවස්ථාවේදී මම ස්ථිර කරනවා. අනිත් අපේ වෙනත් යෝජනා තියෙනවද? අශෝක කීර්තිජයරත්න මාවිසින් සොරණාගල සභාවේ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස්‍ය ඡන්දය සුදුසු බව මම යෝජනා කරමි. මම අංක 7 මේ විද්‍යා දෙස එම යෝජනාව මම ස්ථිර මම අංක 3 අර්ථනිවිද සොරණාගල සභාවේ නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා විවෘත ඡන්දයක් සුදුසුයි මම යෝජනා මේකේ තියෙනවා විවෘතත රහස්‍යද කියන එක පමණයි තියෙන්නේ. මේක ඉදිරියෙන් ඔබගේ කටේ යොමු කරලා අපිට ඒක ඉදිරිපත් කරන්න. ජයවර්ධන විතානගේ ජයතිස්ස මෙයා මේ පත්‍රිකා ප්‍රමාණය ගණන් කරනවා ප්‍රථමයෙන්ම ඡන්ද ක්‍රමයේ තීරණය කිරීම සමාන වුණා. අපිට ඉදිරියලා තියෙන්නේ ඊට පස්සේ අපි පනත අනුව අපි සභිකයන් දෙදෙනාගෙන් එක්කෙනෙකුට අවස්ථාව දෙනවා. ඒ සඳහා තෝරා ගැනීම කරන කුසපත් ඇදීමෙන් ඒ කුසපත් ඇදීම සඳහා අපි යොදා ගන්නවා අංක 1 සහ 0. එතකොට අංක 1 එන එකන තීරණය කරන්න ඕනේ මොකද්ද ඡන්ද ක්‍රමය කියන එක. ඔබගේ සභාව මේ නිසා ඔබ මේ සොරණාගල ප්‍රාදේශීය සභාව කරගෙන යන්න ඕනේ ඔයාලා. ඒ නිසා කලබල නොකර මේක අරස කරගෙන යන්න. කවුද අංකිතාවේ? මොකද්ද ඔබතුමා යෝජනා කරන්නේ? ඒක පමණක් භාවිත කරන්න අංක 1 විදිහට හිමි වෙනවා. ඉස්ලාම යෝජනා ඉස්සර වුණු ඒදී අශෝක් කීර්ති ජයරත් මහත්මයා අංක 1ද ඒකේ මේ පත්‍රිකාවේ තියෙනවා මේව අංක 5ක්. මේකේ අංක 1 සහ 2 පමණක් භාවිත කරන්න. අංක 1 හිමි එකනාගේ කැමැත්ත කියනවනේ මෙතන ඉස්සරහින් කැමැත්ත ලකුණු කරන්න. අංක 2 ආර්.එම්. හර්ෂ මිලින්ද මහත්මයා අංක 2 භාවිත කරන්න එතුමා වෙනුවෙන්. එන්නායක
ගානගේ ටය 30 මෙයා. නඩේෂන් ගුණසීලන් මෙයා. ගමකින් හීල් ප්‍රේමතිලක මෙයා. සෞඛ්‍යද බුද්ධාන්සේලාගේ බාලසූරිය මෙයා. අපි මුලින්ම මුළු ඡන්ද සංඛ්‍යාව 16යි අංක 1 යටතේ ඉදිරිපත් වුණ අශෝක් කීර්ති ජයලත් මහත්මයා ඡන්ද 8ක් ලබාගෙන තිනවා දෙනාම සම ඡන්ද ලබාගෙන තිබෙනවා. AD අශෝක් කීර්ති ජයලත් මෙයා අපි එතුමන් සභාපති ලෙස තේරීපත් වෙනවා. අපි එතුමන්ට ආරාධනා කරනවා ඉදිරියට පැමිණෙන්න ලෙස. ඒ සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන නිසා උපසභාපතිවරයා වශයෙන් ජේ.බී. ජයතිස්ස මහතා උපසභාපතිවරයා වශයෙන් සුදුසුයි යෝජනා සභාපතිතුමා විසින් ඉදිරිපත් කරන යෝජනාව සම්බන්ධ කරන අපි නැවතත් රහචන් කියන එකට ඉදිරි වෙනවා. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන්න. රවිචන්ද්‍ර මම යෝජනා කරනවා රාජ්‍යන්දයක් දෙවියන් සඳහා. සම්මිත සභාපතිවරයා නිමි කාන්තනා පැවති ලකුණු ගන්න. අංක 2 බණ්ඩාර අංක 2 ජේ.වී. ජැක්සන් අංක 2 ජේ.වී. ජැක්සන් අපා මුදියන්සේලාගේ ප්‍රියන්ත විජිත බණ්ඩාර මෙයා. මම අංක 8 උද්‍යාන බණ්ඩාර KG සනත් කීර්ති අංක 1. කීයද? 1. මම ප්‍රේමතිලක මෙයා. සිංහබාහු ආරච්චිලාගේ ප්‍රේමචන්ද්‍ර මෙයා. මම අංක 13 මම අංකයට පත්‍රය. කටකේ තාංගවතුමා එයා ඡන්ද 10ක් ලබාගෙන තිබෙනවා. ජේ.වී. ජයතිස්ස මෙයා අංක 2 යටතේ තාංගවතුමා ඡන්ද 6ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව උපසභාපතිවරයා වශයෙන් අංක 1 KG සනත් කීර්ති මෙයා තේරීපත් වෙනවා උපසභාපතිවරයා වශයෙන්. තෝරා ගැනීමේ අද දින පැවැත්වීම අවස්ථාව මේ අවස්ථාවේදී නිමවටපත් වෙනවා.